පොතේ ඒ මනුස්සයා ලියලා තියෙනවා ඒක මෙඩිටේෂන්ස් කියලා ඒ පොතට මම හිතන්නේ නම දාලා තියෙන්නේ මොකද අපි මිනිස්සුනේ අපිට හැම වෙලේම අපේ ඔළුව බලන්නේ මොකක් හරි දෙයකට රියැක්ට් කරන්න බලාගෙන තමයි ඉන්නේ හැම වෙලේම අලුත් දෙයක් හොයනවා අපේ මනස අපේ හැම වෙලේම අලුත් දෙයක් හොයනවා එන්ගේජ් වෙන්න බෝඩම් කියන එක අපේ මනසට බෝඩම් කියන එක තමයි අපේ මනස කියන මිනිස්සු මෙච්චර මේ දියුණු වෙන්න පළවෙනි හේතුව තමයි බෝඩම් එක කම්මැලි අපි ඔය වගේ දේවල් අපි හැම වෙලේම දැන් හිත ඉඳලා අපිට එක මොහොතකදී හිතලා තියෙනවානේ මේක අපේ කන්ට්‍රෝල් එකේ නෑ මේ වගේ දේවල් අපේ කන්ට්‍රෝල් එකේ නෑ කියලා අපිට හිතලා තියෙනවානේ එතකොට ඒ පොතක ඒ මනුස්සයා ලියනවා කියන්නේ මේ ඒක ලියලා අපි කියවර පස්සේ අර මෙඩිටේෂන් එකක් විදිහට කරන්න වෙන්නේ මොකද අපිට හැම වෙලේම මොකක් හරි හේතුවක් නිසා ට්‍රැක් එක මාරු වෙන්න පුළුවන්. අපි දෙයකට රියැක්ට් කරන්න පුළුවන්. සමහරවිට තව කෙනෙක් කරන දෙයක් හින්දා අපිට තරහ යන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙනවනේ. එතකොට මෙඩිටේෂන්ස් කියලා මේ පොතට නම දාලා තියෙන ලොකුම හේතුව මට තේරෙන විදිහට